ඔන්න අද අපි ආවා කොළඹ ලස්සන ඉන්ෆිනිටි පූල් එකක් පෙන්වන්න. ඔව් අපි අද ඉතින් ලංකාවට ආපු වෙලාවේ ඉතින් අපේ යාළුවෙක් කිව්වා ලස්සන ඉන්ෆිනිටි පූල් එකක් තියෙනවා කියලා. ඇත්තට බලන් ගියාම මේක කොළඹ තියෙන හොටෙල්ස් වල තියෙන ලස්සනම ඉන්ෆිනිටි පූල්ස් වලින් එකක්. මාරම view එකක් තියෙන්නේ. අපි පිටුවට මාරම එක්ස්ප්‍රෙෂන් එක මාරම හොඳයි. අපි ගියා උඩම ෆ්ලෝර් එකේ තියෙන්නේ ඉතින් උඩම රූෆ්ටොප් එකේ ඉන්ෆිනිටි පූල් එක. ඇත්තටම ඒක පූල් දෙකක් තියෙනවා. ඇත්තටම ලස්සනයි. view එක ගොඩක්ම ලස්සනයි. ඉතින් ගොඩක් බීච් එක ළඟයි. හරියටම ඉස්සරහට කෙලින්ම පේනවා. ඉතින් මේ හොටෙල් එක ඇත්තටම මේ 5 star level එකේ හොටෙල් එකක්. ගොඩක් ප්‍රසිද්ධ හොටෙල් එකක්. ඉතින් මේක අපි කිව්වට කමන්නේ ග්‍රෑන්ඩ් බෙල් කොළඹ හොටෙල් එක. ඉතින් මේ ඇත්තටම අපි හිතුවලා මාර එක්ස්ප්‍රෙෂන් එක හොඳයි. ඉතින් අපි ඔක්කොම ෆැමිලි එකේ ගියා. ඉතින් පොඩ්ඩක් පූල් එකේ බහලා ගලපලා විනෝද වෙලා එන්න. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න මේ කොළඹේ ලස්සනම ඉන්ෆිනිටි පූල් වලින් එකක් මේක. ඉතින් ආවට පාඩු නෑ. විදන් කරලා පාඩු නැහැ. ඉතින් මේ අපි පොඩ්ඩක් විනෝද වෙලා බලමු. ඔව් අපිට පේන්නේ කෝණකේම තියෙන්නේ ඇවිල්ලා ඉන්ෆිනිටි පූල් එකේ උඩ තියෙන බායක. ඔයාලට ආවොත් බායක පැත්තට ඕනම දෙයක් ගන්න පුළුවන්. ඕනම එකක් තියෙනවා. කොක්ටේල් තියෙනවා, මොක්ටේල් තියෙනවා. ගොඩක් ෆොරනර්ස්ලා එන්ජොයි කරනවා. අපිට උඩටම දැන් ඕන ඉන්ෆිනිටි පූල් එකේ යන්නම තියෙනවා. කෙලින්ම දෙහිවල පැත්තට දෙහා කල්තර පැත්තටම පොඩ්ඩක් පේනවා. පැත්තටම ඉතින් view එක නම් ඇත්තම මාර මේ view එකක් තියෙන්නේ. ඇත්තටම මේක පුදුම ලස්සනයි. ඉතින් අද වෙද එකත් හොඳයි. ටික අවුවත් ලොකුවට නැහැ. ඉතින් පුදුම ලස්සනක් තියෙන්නේ. අපිට මෙතන ඉඳන් බලන්න නම් කොළඹ ගොඩාක් පේනවා. ඉතින් නෙළුම් කුල්ල පැත්තට නෙළුම් කුල්ල අනිත් පැත්තේ තියෙන්නේ. ඉතින් මේ පැත්තේ එහා පැත්තෙන් අපේන මරිනෝ බීච් හොටෙල් එකේ දක්වල පේනවා. ඉතින් ඇත්තටම ලස්සනයි. ගොඩක් ෆොරනර්ස්ලා තමයි මේකට එන්නේ. ඉතින් ඇත්තටම ලස්සන view එකක් තියෙන්නේ මේ ඉන්ෆිනිටි පූල් එකේ. අපේ පොඩි එක්කෙනාත් එලා සෙල්ලම් කරන්න පටන් ගත්තා දැන්. හරිම ලස්සනයි. ඇත්තටම අපිට පේන ඔය පැත්තෙන් කෙරවලෙන් ඔය පෝට් සිටි එක හැදෙන ඇත්තට view එක නම් මාර ලස්සනයි. දිහා පැත්තෙන් කළුතරට දෙහිවල කෙරවලට පේනවා. අනිත් පැත්තෙන් පෝට් සිටි එක හොඳටම පේනවා. ඉතින් එහා පැත්තේ පෝට් සිටි එක කෙරවලෙන් තමයි අපිට පේන ඔක්කොම නෙළුම් කුල්ල පැත්තෙන් ඔක්කොම ටික ලස්සනට පේනවා. අවශ්‍ය තවත් view එක ගොඩාක් ලස්සනයි. ඉතින් ඇත්තටම අපි මම හිතන්නේ උදේට ගොඩක් ටිකක් 10-11 වගේ ආවොත් view එක තවත් ලස්සනයි. ඒක ලොකු අවුලකුත් නැති හින්දා ගොඩක් ෆොරනර්ස්ලා එන්ජොයි කරනවා. ගොඩක් චයිනීස් ඒ වගේම ගොඩක් යුරෝපියන් කන්ට්‍රීස් වල කට්ටිය ඉන්නවා. මම කතා කළා කීප දෙනෙක්ට. ඇත්තටම ලස්සන view එකක් තියෙනවා.
ඔව් ඇත්තටම අපි ඉතින් ගොඩක් වෙලා පූල් එකේ ගියා හවස වෙනකම් හිටියා පූල් එකේ ඇත්තටම මා ලස්සනයි ඉන්නේ හවස ගිහලා ලස්සනයි හවස 6:00 7:00 ඉඳ බහගෙන යන විදිහට ලස්සනක් තියෙන්නේ ඒ වගේ ඉතින් අපි ගොඩක් වෙලා ඉඳලා ගියා ඔයාලට වෙලා රොසෙන් ඉන්න එහෙනම් මම නවතිනවා